අද මම කියලා දෙන්නේ ලේසියෙන්ම හදන්න පුළුවන් සම්බෝලයක්. මම දැන් මෙතන පොල් ගාගෙන තියෙනවා. දැන් අපි මේකට දාගමු ලූණු. මම මේක තෙම්පරාදු කරලා හදන්නේ. ඒකින්ද ලූණු ටිකක් දාගමු. අවු මිරිස් දාගන්න. එතරයි දාන්නේ. ඊට පස්සේ අපි දාගමු මේකට මිරිස් කෑලි. මම මේක ලේසියෙන් හදන්නේ, මේ කොටලා හදන්නේ නැහැ ගලේ. ලේසියෙන්ම හදා ගන්න පුළුවන් විදිහට තමයි හදන්නේ. මිරිස් කෑලි තේ හැඳි දෙකක් විතර වගේ දාගන්න. ඒක උගලෝ කැමති ප්‍රමාණයට දාගන්න කැමති විදිහට. මිරිස් කුඩු ටිකක් දාගන්න. ගොඩක් සැරට කනවා නම් මේට වැඩිය දාගන්න. ලුණු ටිකක් දාගන්න. උඹල කඩ ටිකක් දාගන්න. දාලා අපි මේකට දෙහිත් දාගමු. දෙහි දාලා මේක හොඳට අතින් අනා ගන්න. දාලා අපි මේක දැන් මේ තෙලට දාගන්න ඕනේ. තෙම්පරාදු කරගන්න ඕනේ තෙලෙන් සම්බෝලෙට. මම දැන් ඇතිලිය ලිපේ තියලා ලිප පත්තු කරගත්තා. දැන් අපි මේකට පොල් තෙල් ටිකක් දාගමු. ටිකක් දාගන්න තෙම්පරාදු. දාලා තෙල් ටික රත් වුණාම අපි අබ ටිකක් දාගන්න ඕනේ. තේ හැදි කාලක් විතර වගේ දාගන්න. අපිට හොඳට බැදුනට පස්සේ දාගන්න ඕනේ සුදු ලුණු. දැන් අපි මේකට දාගමු සුදු ලුණු. ලුණු දාගමු ලුණු කරපිංච අවු මිරිස්. උගලක තියනවනම් වේලිච්ච අවු මිරිස් දාගන්න. මගේ ළඟ මේ තිබ්බේ නැතිද මම මේ අම්මුව දාගත්තේ. ඔයක තියනවනම් වේලිච්ච ඒවා දාගන්න. කරන්. මේක දැන් උඩට තෙලේ බැදෙන්න ඕනේ. බැදුනට පස්සේ අපි සම්බෝල ටික දාගමු. දැන් අපි සම්බෝල ටික දාගමු. මේක හොඳට බැදිලා තියෙන්නේ. දැන් මේක හොඳට තෙම්පරාදු කරගමු. මේම හැදුවම ඔයගලන්ට වැඩට කෑම ගෙනියනකොට මේක දාගෙන අරන් යන්න පුළුවන්. මේ නරක් වෙන්නේ නැහැ මේම හැදුවම කෑම ගෙනියනකොට. දැන් මේක හදලා ඉවරයි. මම දැන් ලිප ඕෆ් කරගන්නවා. මම හදපු සම්බෝලේ ඔයගොල්ලොත් හදලා බලලා මට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ channel එක බලන අයටයි මගේ channel එක subscribe කරන අයටයි දෙගොල්ලන්ට බොහොම ස්තුතියි.